සුබ දවසක් ළමයි. අද අපි කතා කරන්න යන්නේ Meta Ad Manager ගැන. ඔයා දන්න Facebook Ad Manager. ගොඩක් බිස්නස් කරන අය. එතකොට ලොකු companies top level companies එයාලගේ advertisement සඳහා use කරන manager එක තමයි ad manager තමයි අද ඔයාලට මේ කියලා දෙන්න යන්නේ. අපි අද ක්‍රියේට් කරලා පෙන්නනවා කොහොමද අපි මේකේ awareness campaign එකක් කොහොමද ක්‍රියේට් කරන්න කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි ඔයාලා දන්නේ නැතුව ඇති top level business strategy එක තමයි marketing කරන්නේ, digital marketing. එතකොට first method එකක් තමයි awareness කියන එක. ඔයාලා දන්නවා අලුතෙන්ම බිස්නස් එකක් නැත්නම් තියෙන බිස්නස් එකක් අපි grow කරනවා නම්, තව වර්ධනය කරනවා නම් අපි අනිවාර්යෙන් awareness එකක් දෙන්න ඕනේ අපේ customers-ලාට. awareness කියලා කියන්නේ මොකද්ද? අපි අපේ බිස්නස් එක ගැන දැනුවත් කරන්න ඕනේ අපේ customers-ලාව. අන්නේ awareness campaign එකක් නැතුව customer කෙනෙක්ට purchase කරන්න යන journey එක අපිට success කරගන්න බෑ. එතකොට අපි ඉස්සල්ලාම කරන්නේ awareness campaign එකක් ක්‍රියේට් කරලා අපේ බිස්නස් එක ගැන නැත්නම් අපේ බ්‍රෑන්ඩ් එක ගැන අපේ කස්ටමර්ස් ලව දැනුවත් කරන එක. අද අපි බලමු කොහොමද මේ awareness campaign එකක් හරියටම ක්‍රියේට් කරන්න කියලා. අද Wise Global Academy එකකින් ඔයාලට free වීඩියෝ එකක් විදිහට අපි ගේන්න බලාපොරොත්තු වෙයි. ඒකයි ඔයාලට මේ කොහොමද මේක කරන්න කියලා දෙන්න. එතකොට awareness campaign එකක් කරද්දී සාමාන්‍ය මෙතඩ් කිහිපයක් තියෙනවා. අපි බලමු මෙතන ක්‍රියේට් බටන් එකට යන්න පුළුවන්. ඔයාලා ඇඩ් මැනේජර් එකට ඇඩ් මැනේජර් එකේ ක්‍රියේට් බටන් එකට ගියපුවාම මෙතන තියෙන awareness කියලා. awareness කියලා කියන්නේ මේ කැම්පේන් එකේ ගෝල් එක වෙන්නේ බ්‍රෑන්ඩ් එක ගැන නැත්නම් ඔයාගේ බිස්නස් එක ගැන, ඔයාගේ ප්‍රොඩක්ට් එක සර්විස් එක ගැන අවබෝධයක් දැනුවත් කිරීමක් කස්ටමර් කරන්න. මෙන්න මේ අවබෝධය නැත්නම් දැනුවත් කිරීම මත තමයි කස්ටමර් කෙනෙක් ඔයාගේ බ්‍රෑන්ඩ් එක හරි සර්විස් එක එතකොට ප්‍රොඩක්ට් එක ගැන දැනගන්නේ. අන්න ඒ හින්දා අපි ඉස්සෙල්ලම කරන්න ඕන awareness campaign එකක් කරන එක. බලමු අපි දැන් කොහොමද මේක කරන්න කියලා. awareness කියන එක සිලෙක්ට් කරා. එතකොට ඔයාලා මේ තියෙනවා goal එක මොකක්ද කියලා මෙතන goals ටික reach, brand awareness and video views. එතකොට මේක අපිට පුළුවන් continue කරන්න. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ level 3ක්. මේකට කියනවා අපි campaign level එක, ඊළඟට ad set level එක, ad level එක. මෙන්න මේ වගේ level 3ක් තියෙනවා. එතකොට අපි ඉස්සලම create කරද්දී අපිට පුළුවන් මේක awareness campaign level එකේදී අපි සාමාන්‍යයෙන් ඔයාලට ඕන විදිහට මේක campaign name එක වෙනස් කරගන්න පුළුවන් ඔයාලට අවශ්‍ය විදිහට. එතකොට අපි මේ වෙලාවේදී මේක වෙනස් කරන්න යන්නේ ඔයාගේ brand එකේ name එකට නැත්නම් ඔයාගේ ඔයාලා දාන්න පුළුවන් මෙතන ඔයාගේ කැම්පේන් එක කොච්චර කාලයක් රන් කරනවද නැත්නම් ඒ වගේ දේවල් මෙතන චේන්ජ් කරගන්න පුළුවන් මෙතන. එතකොට ඒ වගේ ඔයාලට මතක හිටින නේම් එක මෙතන රීනේම් කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු කොහොමද මේ කැම්පේන් එක සෙටප් කරන්න කියලා. එතකොට අපි කැම්පේන් එකක් කරනවා නම් අපි මේ අපිට පුළුවන් මෙතන බජට් එක දෙන්න. බජට් එක දෙද්දි මෙතන කැම්පේන් බජට් එක, ඇඩ් සෙට් බජට් එක කියලා දෙකක් තියෙනවා. අපිට පුළුවන් දැන් මෙතන එක ඇඩ් සෙට් එකයි තියෙන්නේ. ඒ නිසා අපි එක ඇඩ් සෙට් එකක් නිසා ඇඩ් සෙට් බජට් කියලා අපි කරන්න පුළුවන්. තව මේකේ මෙතඩ් එකක් තියෙනවා කැම්පේන් බජට් එක දීලා ඇඩ් සෙට් ගොඩක් තියෙනවා නම් ඒ විදිහට කරන්න ක්‍රමයකුත් තියෙනවා. අපි ඉස්සෙල්ලාම බේසික් මට්ටමින් අපි ඇඩ් සෙට් ලෙවල් එකට බජට් එක කන්ට්‍රෝල් එක දීලා අපි බලමු කොහොමද මේකේ කැම්පේන් එකක් ක්‍රියේට් කරන්න කියලා. ඔයාලා මෙතන ඇඩ් සෙට් බජට් කියන එක ක්ලික් කරලා එතන ක්ලික් කරන් තියෙන මේක ඔටෝමැටිකලි ක්ලික් වෙලා තියෙන්නේ. ඊළඟට අපිට මෙතන යන්න පුළුවන් මෙතන දැන් අපේ AB testing අවශ්‍ය වෙන්නේ නැහැ මෙතනදී. අපි ඉස්සෙල්ලාම ඊළඟට බලමු ස්පෙෂල් ඇඩ් කැටගරි. මෙතන ස්පෙෂල් ඇඩ් කැටගරි කියලා කියන්නේ ඔයාගේ බිස්නස් එක මේ තියෙන කැටගරි වලින් එකට අයත් වෙනවා නම් ඔයා අනිවාර්යෙන් මේක සිලෙක්ට් කරනවා. මේක ඒ කියන්නේ ෆයිනෑන්ෂියල් ප්‍රොඩක්ට් හරි සර්විස් හරි ඔයා ඔෆර් කරනවා නම් ඒ වගේ බිස්නස් එක ගන්න ඔයා මේක සිලෙක්ට් කරන්න ඕනේ. එම්ප්ලොයිමන්ට් ඔයා internship, professional certification නැත්නම් program other related opportunities ඔයා offer කරනවා නම් ඔයාට මේ employment කියන එක
දෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඒ වගේ බිස්නස් එකක් නම් අනිවාර්යෙන් ඒක සිලෙක්ට් කරන්න ඕන. එතකොට housing services එක insurance එතකොට loans වගේ දෙන ආයතනයන් නම් ඔබට මේ වගේ අනිවාර්යෙන් මේ housing කියන option එක category එක select කරන්න ඕන. එතකොට social issues elections නැත්නම් politics වගේ දේවල් කරන ආයතනයන් නම් ඔබේ ආයතනේ මෙන්න මේකට සිලෙක්ට් කරනවා. දැන් අපේ ආයතනය ඉන්ස්ටිටියුට් එකක් නිසා අපි මේක සිලෙක්ට් කරන්නේ නැහැ. එතකොට අපි ඇඩ් කැම්පේන් ලෙවල් එක අපි දැන් සෙට් අප් කරලා හරි. දැන් අපි ඊළඟට යන්න ඇඩ් සෙට් ලෙවල් එකට. ඇඩ් සෙට් ලෙවල් එකට ගියපුවාම අපිට බලා ගන්න පුළුවන් මෙතන ඒකෙත් නේම් එකක් දෙනවා. ඇඩ් සෙට් නේම් එකක් දෙන්න පුළුවන්. ඒක රීනේම් කරගන්න පුළුවන් ඔයා කැමති විදිහකට. ඊට පස්සේ performance goal එක. performance goal එක අපිට දෙන්න පුළුවන්. අපිට ඕනේ උපරිම සංඛ්‍යාව උපරිම users සංඛ්‍යාවකට මේක පෙන්වන්න. එතකොට අපිට පුළුවන් maximize reach of ads reach එක වැඩි කරන්න. ඒ කියන්නේ පෙන්වන ප්‍රමාණය වැඩි කරන්න. දැන් maximize number of impressions කියලා කිව්වොත් මේක වෙන්නේ දකින්න වාර ගන්න වැඩි කිරීම. එතකොට maximize ad recall කියලා කියන්නේ මේක මේ අර බ්‍රෑන්ඩ් එකක් මතක තබා ගැනීම වැඩි ප්‍රවණතාවයක් තියෙන කස්ටමර්ස්ලට පෙන්වන එක තමයි මෙතන වෙන්නේ. අන්න ඒ වගේ එක ගෝල්ස් තියෙනවා. දැන් අපිට ඕනේ මේකේ වැඩිම සංඛ්‍යාවකට අපේ ඇඩ් එක පෙන්න ගන්න. එතකොට මෙතන maximize reach of ad කියන ඔප්ෂන් එක තෝරන්න ඕනේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපේ අදාළ page එක මෙතන සිලෙක්ට් කරනවා. අපි දැන් මෙතනදී අපිට පුළුවන් මෙතන අපේ academy Wise Global කියන page එක select කරන්න. ඊට පස්සේ මෙතන තියෙන frequency control cap එකක්. එතකොට එතන අපි කරන්න ඕන මෙතන target කියන එකනේ cap option එකට ගිහිල්ලා ඒකේ අපි දෙන්න ඕන දවසකට අපි කී වතාවක් පෙන්වන්න ඕනද කියලා. අපි එක දවසකට කියලා මෙතන select කරගන්නවා. change කරගන්නවා. ඊට පස්සේ අපි දවසකට සාමාන්‍ය එක්කෙනෙක්ට දෙවතාවක් පෙන්වන විදියට. දවසකට දෙවතාවක් මේ ad එක user කෙනෙක්ට මෙටායගේ නැත්නම් Facebook Instagram ඉන්න එක user කෙනෙක්ට දවසට දෙවතාවක් පෙන්වන විදිහට තමයි මෙතන අපි මේක ක්‍රියේට් කරන්නේ. එතකොට දැන් සාමාන්‍ය අපි ඔයා දන්නවා අපි එකපාරක් මොකක් හරි ඇඩ් එකක් දැක්කොත් අපි ඒක එකපාරම ඉන්ට්‍රෙස්ට් වෙන්නේ නැහැ. ඒක බලන්න හිතෙන්නේ අපි සාමාන්‍යයෙන් ස්කිප් කරලා යනවා සමහරක් වෙලාවට. එතකොට දැන් අපි දෙවතාවක් විතර දාලා තිබ්බොත් දවසට දෙවතාවක් විතර දකිද්දි බලනවා මේ කස්ටමර් මොකද්ද මේ ඇඩ් එක මොකද්ද මේකෙන් කියන්නේ කියන එක පොඩ්ඩක් අර ඉන්ට්‍රෙස්ට් එකක් එනවා. ඊට පස්සේ ඒක ගිහලා බලනවා. අන්න ඒ වගේ අපි කස්ටමර්ව ගෙන්න ගන්න තමයි මේ frequency cap එකක් use කරන්න මෙතන මේක කස්ටමර් අපි ඇඩ් එකට ගෙන්න ගන්න. එතකොට මේ වගේ ඊළඟට අපිට පුළුවන් budget schedule එක අපිට පුළුවන් දවසකට කොච්චරක්ද යන්නේ ඩොලර් 2ක්ද ඩොලර් 5ක්ද ඒ වගේ අපිට පුළුවන් ඩේලි බජට් එක අපි සිලෙක්ට් කරන්න. ඩේලි අපි ඩොලර් 2ක් දෙමු. ඊට පස්සේ ස්ටාර්ට් ඩේට් එක දීලා ඔයාලට සාමාන්‍ය එන්ඩ් ඩේට් එකක් දෙන්න පුළුවන්. මෙන්න මේ වෙලාවට ඇඩ් එක රන් වෙන්න දීලා අපි සාමාන්‍යයෙන් ඇඩ් එකක් කරනවා නම් සාමාන්‍යයෙන් අපි හවස 4 මාර්ට විතර ඇඩ් එක රන් වෙන්න දුන්නා නම් ටයිම් එක ඒක හොඳයි. මොකද එතකොට ඒක සාමාන්‍ය පැයක් විතර ගන්නවා ෂෙඩියුල් වල ප්‍රොසෙස් වෙන්න. එතකොට 4 මාර දුන්නොත් 5 මාර වෙද්දි අපි ඇඩ් එක රන් වෙන්න පටන් ගන්නවා. එතකොට කස්ටමර්ස්ලාට 6 ඉඳන් පෙන්වන්න ගන්නවා 5 මාර ඉඳන් පෙන්වන්න ගන්නවා අපේ ඇඩ් එක. එතකොට මේ ඉවිනින් ටයිම් එක කියලා කියන්නේ හැමෝම වැඩ කරලා නැත්තම් එක කාර්ය බහුල වෙලා අන්තිමේදී ගෙදර ගිහින් ටිකක් රෙස්ට් එකේ ඉන්න බලන ටයිම් එකක්. එතකොට ඒ වගේ ටයිම් එකකට ඇඩ් එක ස්ටාර්ට් කරනවා කියන්නේ වාට performance එක කියන්නේ අපේ රිසල්ට් එක ගන්න කැම්පේන් එකෙන් හරිම ලේසි. එතකොට දැන් එන්ඩ් ඩේට් එකක් දෙනවා නම් අපි අනිවාර්යෙන් අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි ඇඩ් එක රන් කරද්දී අවම දවස් 7ක්වත් අපි ඇඩ් එක දිගට රන් කරන්න ඕන. ඒක තමයි Facebook recommendation එක. මොකද එතකොට තමයි Meta AI එකට හඳුනා ගන්න පුළුවන් ඔයයි කස්ටමර්ස්ලා කවුද කියන එක. අන්න ඒ ගැන අනිවාර්යෙන් හිතන්න ඕනේ. අනිවාර්යෙන් දවස් 7ක් අනිවාර්යෙන් රන් කරන්න ඕනේ. මොන ඇඩ් එක ඔයා රන් කරත්.
එතකොට ඊළඟ තමයි ලොකේෂන් එක. ලොකේෂන් ඔයාලට ඔඩියන්ස් කන්ට්‍රෝල් වල ලොකේෂන් වලදී ඔයාලට පුළුවන් සාමාන්‍ය බ්‍රෝඩ් ඔඩියන්ස් එක තමයි අපි සිලෙක්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි කුඩා කරන්න හොඳ නැහැ. අපි ගොඩක් කුඩා කරන්න හොඳ නැහැ. අපි ඇඩ් එක පෙන්වන ඔඩියන්ස් එක. අපි ගොඩක් බ්‍රෝඩ් විදිහට තමයි තියාගන්න ඕනේ. කියන්නේ විශාල සංඛ්‍යාවක් අපි තියාගන්න ඕනේ අපේ කැම්පේන් එක පෙන්වන ඔඩියන්ස් එක. එතකොට තමයි Meta AI එකට හඳුනා ගන්න පුළුවන් සහ ෆිල්ටර් කරගන්න පුළුවන් කවුද හොඳම කස්ටමර්. මේ වෙලාවේ අපේ ප්‍රොඩක්ට් එක ගන්න ඉන්න කස්ටමර් කවුද සර්ච් කරන්නේ, කාටද ඉන්ට්‍රෙස්ට් එකක් තියෙන කියලා හරියටම දැනගන්න පුළුවන් AI එකට මෙන්න මේ විදිහට ඔඩියන්ස් එක සිලෙක්ට් කරොත්. එතකොට දැන් අපි මෙතන ශ්‍රී ලංකා කියලාම දෙනවා. ඊට පස්සේ මිනිමම් ඒජ් එක අපිට දෙන්න පුළුවන් 18ම තමයි. මේක මීට අඩුවෙන් දෙන්න බෑ. මිනිමම් ඒජ් එක 18. එතකොට මේ වගේ මෙතනින් අපිට පුළුවන් තව මේ ඔඩියන්ස් එක ෆිල්ටර් කරන්න. මෙතන කස්ටම් ඔඩියන්ස් ඉන්නවා නම් දෙන්න පුළුවන්. එතකොට ඒජ් කැටගරි එක අපිට පුළුවන් සාමාන්‍ය 18 65 අපිට ඕල් ඒජ් කැටගරියම දෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ බ්‍රෑන්ඩ් එක අනුව ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. ඔයාගේ බ්‍රෑන්ඩ් එක අනුව ඔයාගේ ප්‍රොඩක්ට් එක සර්විස් එක අනුව කොයි වගේ කෙනෙක්ද මේ ප්‍රොඩක්ට් එක හරි සර්විස් එක ගන්නෙ. අන්න ඒ වගේ ගන්න පිරිසක් ටාගට් කරලා ඔයාලට මේකේ චේන්ජ් කරගන්න පුළුවන් ඔයාගේ ඒජ් එක. ඊට පස්සේ අපි යනවා ජෙන්ඩර් සාමාන්‍ය අපිට ඔයාගේ ප්‍රොඩක්ට් එක අනුව වෙනස් වෙනවා. ඔයාගේ ලේඩීස් පැත්තට යන ප්‍රොඩක්ට් එකක් විතරක් නම් තියෙනවාට වුමන් විතරක් ටාගට් කරලා කරන්න පුළුවන්. මෙන්ස් විතරක් යන ප්‍රොඩක්ට් එකක් නම් තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්ස් විතරක් ටාගට් කරන්න. එතකොට මේ ඩීටේල් ටාගටින් කියන එක ගොඩක් වැදගත් වෙනවා. ඔයා කරන ඇඩ් එකේ නැතම් ඔයාගේ ප්‍රොඩක්ට් එක හරි සර්විස් එක හරි ගන්න ඉන්න ඉන්ටරෙස්ට් peoples. එතකොට එයාලගේ බිහේවියර්ස් අනුව ඔයාලට පුළුවන් මේ තෝරන්න මොකද්ද මේ කවුද මොන වගේ කරන අයටද මේක පෙන්වන්න ඕන. දැන් এডুকেෂනල් පැත්තේ ගන්න අපිට පුළුවන් এডুকেෂනල් කියලා මේ ඉන්ටරෙස්ට් එක තියෙන අයට පෙන්වන්න මේක. এডুকেෂනල් ඉන්ටරෙස්ට් එක තියෙන අයට මේක පෙන්වන්න පුළුවන්. අන්න ඒ වගේ අපිට සාමාන්‍ය මෙතන ඉන්ටරෙස්ට් ගොඩක් දාන්න හොඳ නැහැ. සාමාන්‍ය එකක් දෙකක් වගේ තමයි අපි දාන්න ඕන මේකේ ටාගටින් වලට මේ ඩීටේල් ටාගටින් වලදී. එතකොට AI එකට හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අයට තමයි මේ කැම්පේන් එක පෙන්වන්න මේ ඇඩ් එක පෙන්වන්න ඕන කියන එක ඊට පස්සේ AI එක හඳුනා ගන්නවා. එතකොට මෙතන ඔඩියන්ස් වලදී ඔය ටික තමයි අපිට සෙටප් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ප්ලේස්මන්ට් වලදී අපි ගන්නවා දැන් ප්ලේස්මන්ට් වලදී දැන් මේ AI රෙකමෙන්ඩේෂන්ස් තියෙන්නේ. දැන් ඇඩ්වාන්ටේජ් ඔන් කරලා තියෙන්නේ. මේක අපි ක්‍රියේට් කරන්න දෙයක් නැහැ. ඔටෝමැටිකලි ක්‍රියේට් වෙනවා. එතකොට අපි ඇඩ් සෙට් ලෙවල් එකේදී අපි අවේර්නස් කැම්පේන් එකට අවශ්‍ය දේවල් කරා. ඊට පස්සේ ඇඩ් ලෙවල් එකේදී එතනත් අපිට නේම් එක චේන්ජ් කරගන්න පුළුවන් අපිට අවශ්‍ය විදියට. දැන් එතකොට බලන්න ඕන අපි මෙතන ඇඩ් ලෙවල් එකේදී අපේ පේජ් එකමද මෙතන සිලෙක්ට් වෙලා තියෙන කියලා. අපේ Facebook Instagram දෙකම සිලෙක්ට් වෙනවා මෙතනදී. ඔටෝමැටිකලි අතනින් සිලෙක්ට් කරපුවාම ඊට පස්සේ create ad කියලා මෙතනදී අපිට පුළුවන් ඕන අපේ පේජ් එකේ අපේ Facebook page එක දැන්ටම තියෙන post එකක් අරන් ඕන නම් existing post කියලා option එක use කරලා එහෙම කරන්නත් පුළුවන්. නැත්නම් අපිට අලුතෙන්ම create කරන්න පුළුවන් ad එකක්. දැන් මම අලුතෙන්ම create කරන්න යන්නේ ad එක. එතකොට මෙතන අපි single image and video කියන option එක දෙනවා. ඊට පස්සේ මෙතන ad preview එක අපි දාගන්නවා. ඊට පස්සේ අපි මොකද කරන්න යන්නේ? මෙතනදී අපි තෝරනවා අපි කොහෙටද අපේ messages එන්න ඕන. අපි messages කොහෙටද ගන්න කියලා බලලා එතන අපි select කරනවා ඒ message ගන්න ඕන number එක. දැන් අපිට මෙතන message ඕන WhatsApp විතරයි නම් ගන්න ඕන WhatsApp විතරක් select කරනවා. ඊට පස්සේ add creative අපි බලනවා මොකද්ද අපි වීඩියෝ එකක්ද නැත්නම් image එකක්ද use කරන්න කියලා බලලා අපි ඒ හදාගත් image එක නැත්නම් වීඩියෝ එක අපි select කරගන්නවා මේ campaign එකට. දැන් එතකොට මෙතනින් අපි පේනවා අපි මේවා ටික අපිට දැන් පුළුවන් මෙතනින් ඕකේ අපි දැන් මෙතනින් ඉමේජ් එක සිලෙක්ට් කරගමු. දැන් අපි මේ තියෙන ඉමේජ් එකක් අපි සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගෙන අපි මොකද කරන්නේ මෙන්න මේකේ දෙයක් තියෙනවා. අපි ඉමේජ් එකක් දෙද්දී අපි මේ සයිසස් වලට හරියට හදා ගන්න ඕනේ අපි පෝස්ට් එක.
මෙන්න මේ sizes වලට අනිවාර්යෙන් හදා ගන්නවා. ඊට පස්සේ හදාගෙන අපිට පුළුවන් ඊළඟ primary text එක, ඊට පස්සේ headlines, description දීලා, ඊට පස්සේ button එක දීලා, WhatsApp button එක දීලා අපිට පුළුවන් මේ ad එක create කරන්න. අපි දැන් යනවා අන්න මේ වගේ AI වලින් අපිට generate කරගන්න පුළුවන් guys. අපේ ads කොහොමද අපේ එක creative එකක් දුන්නාම AI එකකට කියලා අපිට පුළුවන් තව variations හදා ගන්න. මෙන්න මේ විදිහට. ඔයාලට පේනවා දැන් AI එකෙන් අපේ creative හදනවා. එයාලා generate කරනවා. එතකොට මෙතන අපි දාලා refine the original look, popular education, high CTR styles. ඔයාලට පේනවා මේ වගේ generate කරන AI එකේ meta AI එකේ මේක අපිට කියලා තියෙනවා minor framing design tweak publish your existing image, top frequency style, human warmth and bold text banner and high click illustrated character that feel friendly and approach. දැන් අපිට පුළුවන් මේ වගේ option එකකින් අපිට පුළුවන් මෙන්න මේ වගේ අපිට all select දෙන්නත් පුළුවන්. එතකොට all ඔයාලට පුළුවන් නම් all select කරගන්න. මොකද එතකොට meta AI එක බලනවා මේ එක එක customers ලානු මොකද්ද මේකෙන් පෙන්වන්න ඕන කියලා. මොකද්ද පෙන්වන්න ඕන හරිම post එක කියලා AI එක තීරණය කරලා පෙන්වනවා. මොකද අපිට හිතන්න බෑකෝ අපේ creative එක තව කෙනෙක්ට ඒක friendly නැති වෙන්න පුළුවන්. තව කෙනෙක් ඒක interest නැති වෙන්න පුළුවන්. එතකොට දැන් බලන්න මේ වගේ image එකක් ගත්තාම ඔයාට ඒක අපිට සාමාන්‍ය Photoshop වලින් අපි create කරන්න යනවා නම් ගොඩක් වෙලා යනවා. දැන් මෙතනින් AI එකකින් 1 minute වත් ගියේ නැහැ. ඉක්මනින් create කරලා දුන්නා. එතකොට ඒ වගේ features තියෙනවා මේකේ. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ done කියන button එක click කරන්න. ඊට පස්සේ ඔයාගේ ad එක මෙතන create වෙනවා. මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් ඔයාලා preview එකක් ad එකේ. ඔයාලා වෙබ්සයිට් එකක් තියෙනවා නම් වෙබ්සයිට් එකේ ඉන්න කස්ටමර්ස්ලා මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන්. අන්න ඒ වගේ පික්සල් එක අපිට ක්‍රියේට් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ දැන් අපිට තියෙන්නේ මේක පබ්ලිෂ් කරන්න. මේක පබ්ලිෂ් කරපුවාම සාමාන්‍යයෙන් පැයක් ඇතුළත ඔයාට මේක රන් වෙනවා. ඊට පස්සේ ඔයාගේ සාමාන්‍ය දවස් 7ක් මේක රන් කරන්න ඕනේ එක දිගට. එතකොට ඔයාලට දැන් අපි මේක කරන්නේ අපේ ඇඩ් එක පෙන්නනවා අපේ ඇඩ් එකේ මේක මොකද්ද ඔබ්ජෙක්ට් එක. මේක ඔබ්ජෙක්ට් එක තමයි අපේ බ්‍රෑන්ඩ් එක නැත්තම් අපේ ප්‍රොඩක්ට් එක සර්විස් එක ගැන awareness එක දැනුවත් කරනවා. අපි මෙහෙම දෙයක් තියෙනවා කියලා පෙන්නනවා. මේ awareness එක වැඩි වෙන්න තමයි අපේ කස්ටමර්ස්ලා ඕගනික්ලි වැඩි වෙන්නේ. එතකොට අපේ ප්‍රොඩක්ට් එක මෙහෙම තියෙනවා කියලා දැනගත්තාම එයාලා ඇවිල්ලා බලනවා මේක මොකද්ද, මේක අපිට ගන්න පුළුවන්ද, එහෙම ඇවිල්ලා අපි කන්ටැක්ට් කරගන්නේ මෙන්න මේ awareness එක මත. එතකොට අපේ බිස්නස් එක ප්‍රධානම මාකටිං ස්ට්‍රැටජි එකේ ප්‍රධානම ස්ටෙප් එක තමයි මේ awareness එක build කිරීම. එතකොට awareness build කරන්න මේක හොඳ කැම්පේන් එකක්. මම හිතනවා ඔයාලට මේක ක්ලියර්ලි තේරෙන්නේ නැති කියලා. දැන් මේක මම බෑක් වෙලා මේක ඩ්‍රාෆ්ට් එකට දානවා ගයිස්. දැන් අපි මේක ඔයාලට කියලා දෙන්න ඕනේද මේක රන් කරේ. එතන ක්ලෝස් ගිහිල්ලා අපි ක්ලෝස් කරපුවම මේක ඩ්‍රාෆ්ට් එකට වැටෙනවා. එතකොට මේ විදිහට තමයි ගයිස් awareness campaign එකක් create කරන්නේ. ඉතින් වත් digital marketing and advertising පිළිබඳව දැනගන්න ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න උනන්දුවෙන් ඉන්න O level කරලා ගෙදර ඉන්න කෙනෙක් නම් නැත්නම් after A level කෙනෙක් නම් යුනිවර්සිටි එකේ ස්ටුඩන්ට් කෙනෙක් නම් නැත්නම් ඔයා බිස්නස් එකක් කරන නැත්නම් ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාලා මේ ඩිජිටල් මාකටිං ඉගෙන ගන්න ඕන කෙනෙක් නම් අදම අපේ WhatsApp අංකයට මැසේජ් කරලා ඔයාලට පුළුවන් එන්රෝල් වෙන්න අපේ කෝස් වලට. ඔයාලට අපි මුල ඉඳන්ම කියලා දෙනවා. මේ වගේ අපි ප්‍රැක්ටිකල් තමයි යන්නේ. ඔයාලට ලයිව් සෙෂන් එක ඔයාලට ෆ්‍රෙන්ඩ්ලි කියලා දෙනවා. කොහොමද මේ ඇඩ් account හදාගන්නේ, මේ බිස්නස් එක හරියට ස්ට්‍රැටජි ක්‍රියේට් කරන්නේ කොහොමද, බිල්ඩ් කරගන්නේ කොහොමද, කස්ටමර්ස්ලා කොහොමද නිවැරදිව
ප්ලෑන් එකට අනුව අපේ බිස්නස් එකට ගෙන්න ගන්නේ අන්නේ හැම දෙයක්ම අපි කියලා දෙනවා. එහෙනම් සුබ දවසක් හැමෝටම. ඔයත් ඩිජිටල් මාකටර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් දැන්ම අපේ WhatsApp අංකයට මැසේජ් එකක් යොමු කරන්න. සුබ දවසක් හැමෝටම.